ඉතින් ඔන්න එහෙනම් අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. මේ වීඩියෝ එකේදී වැඩි කතා කරන්නේ නැතුව මම කෙලින්ම වීඩියෝ එකට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේකෙදී මම මුලින්ම කියන්න ඕනේ අද මම ඩිසයින් කරන්නේ දේවි කුසුමාසන ෆිල්ම් එකේ මේ දවස්වල තිරගත වෙන චිත්‍රපටියේ ෆිල්ම් ටයිටල් එක දේවි කුසුමාසන කියන ටයිටල් එක මට හිතුණා මේ ටයිටල් එක දැක්කම මේක ටිකක් වෙන විදියකට ඩිසයින් එක කරා නම් ටිකක් වෙනස් අමුතු හැඩයක් තියෙයි කියලා ටිකක් ඉතින් අපි ඒක වෙනස් හැඩයකට මට හිතෙන විදියට ටිකක් වෙනස් විදියකට ඩිසයින් එක කරලා බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. අපි try කරලා බලමු වැඩේ ලස්සනට වෙයිද කොහොමද කියන එක. ඉතින් අපි මුලින්ම මේ වැඩේට ගිහිල්ලා බලමු කොහොමද මේක කරන්නේ කියලා. ඉතින් මම මුලින්ම මෙතෙන්දි කරන්නේ දේවි කුසුමාසන කියලා මම පොලේක ඇඳගත්ත ඩ්‍රෝවින් එක මේ විදියට ඉලස්ට්‍රේටර් එකට දාගන්නවා. ඉලස්ට්‍රේටර් දාගෙන ඊට පස්සේ පෙන් ටූල් එක අරගෙන ඒකේ මම ඇඳලා තියෙන ඩ්‍රෝවින් එක උඩින් ඒ ලයින්ස් ටික ඇඳගන්න යන්නේ. මෙතනදී පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේක දැන් ලේයර් එකක් විදිහට ෂේප් එකක් ඩ්‍රෝ වෙනවා. ඉතින් ඒක නිසා මම මේකේ ෆිල් එක අයින් කරලා ෆිල් එක නිසා තමයි හැම වෙන්නේ. ෆිල් එක අයින් කරලා ස්ට්‍රෝක් එකෙන් විතරක් මේක ඇඳගෙන යන්න තමයි බලන්නේ. ඉතින් මේක මේ ඩ්‍රෝවින් එක කරගෙන යනකොට මේ විදියට මම ඩ්‍රෝවින් එක ඇඳපු ලයින්ස් වලටම එහෙම එන්න ඕන කියලා එකක් නැහැ. ඩ්‍රෝවින් එක මොකද මේක අපිට මේක උස්සේ එහෙම යාලා ඔටෝමැටිකලි දෙනවා. ඉතින් අපිට ඒව පාවිච්චි කරන්න පුළුවන්. මොකද ඒව අපේ ඩිසයින් එක ලස්සන කරගන්නව තමයි යාලා ඒව අපිට දෙන්නේ. අපේ වැඩේ පහසු කරගන්න. ඉතින් මම ඒව පාවිච්චි කරලා කරගෙන යද්දි මට හිතෙනවා ඒක මේ විදිහට කරොත් හොඳයි කියලා. මේ විදිහට කරොත් මෙන්න මෙහෙම අපි ඇඳපු එක උඩින්ම යන්න ඕනේ නෑ. අපි මේ විදිහට try කරලා බලමු කොහොමද ඒක පෙනුම එන්නේ කියලා. හරි කොම්බෝ ඇඳගත්තට පස්සේ මම දැන් මේ විදිහට දයන්න ඇඳගන්න පටන් ගත්තා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි මුලින් ඇඳපු ලයින්ස් වලට මෙන්න ඕන කියලා එකක් නෑ. අපිට ලස්සනයි කියලා දැනන විදිහට කරගන්න පුළුවන්. මොකද මේකම මගේ අයිඩියා එකක් අනුව කරන වැඩක්. එතකොට මට ඒකේ ෆ්‍රීඩම් එක තියෙනවා කොයි විදිහටද මේකේ එන්න ඕනේ කියන එක ගැන. මේකේ මේ විදිහට අකුරු ටික ඇඳගෙන යන ගමන් මම ඉක්මනට මේ ටික ෆාස්ට් ෆෝවර්ඩ් කරලා යවනවා. එතකොට ඔයාලට බලන්න ඉන්න ප්ලේස් එක මම මේක මොකද මෙතන කරන්නේ මුලින්ම මේ අකුරු ටික ඇඳගන්න එක තමයි කරන්නේ. ඊට පස්සේ තමයි අපි ෆ්‍රීඩම් එක කරන්නේ. නැත්නම් මේක බේසික්ම දේ තමයි මේක අකුරු ටික ඇඳගන්න එක. ඊට පස්සේ මේකෙන් කොහොමද මේක අකුරු ටික ඇඳගන්න එක තමයි වැඩේ තියෙන්නේ. ඊට පස්සේ ලොකු දෙයක් කරන්න කියලා නෑ. මේ විදිහට අපි බලමු කොහොමද මේ මම මේක කරන්න කියලා. මේ වීඩියෝ එක මේ විදිහට ෆාස්ට් ෆෝවර්ඩ් කරලා යවන්නම්. එතකොට ඔයාලට බලන්න පුළුවන්. මේ විදිහට කයන්න සහ පාපිල්ල කූ අකුර මෙහෙම ඇඳ ගන්නවා. ඉතින් මම මෙතෙන්දි කල්පනා කරා මේ කුසුමාසන කියන නමත් එක්ක නිකන් කුසුම වගේ නම් මලක් වගේ එකක් ගැන කියවෙනවා වගේ කියලා. මොකද මේ ෆිල්ම් එකෙත් ඒ කතාවේ හැටියටත් එයා ඊටම ලස්සන ආදරණීය මලක් වගේ කෙනෙක් දේවි කෙනෙක් විදිහට තමයි මේක හඳුන්වන්නේ. ඉතින් මට හිතෙනවා මේකට පොඩි අර දේවි කුසුමාසන කියන එකේ සයන්න අපි දෙවෙනි පේලියෙන් සයන්න ඉතුරු කාලේ පොස් කරලා ඒකට මලක් වගේ එකක් ඩිසයින් කරලා කොහොමද තියෙන්නේ කියලා මම කල්පනා කරා. ඉතින් අපි මම මේක තමයි කරන්නේ. බලමු කොහොමද කියලා. ඒක මල එන විදිය. මේක හරි ගියේ නැත්නම් ඇත්තටම අපි වෙන ඩ්‍රෝවින් එකක් ඇඳලා කොලේක ඇඳලා වගේ හරි කරන්න බලමු. පොඩ්ඩක් try කරලා බලමු මේක ලස්සනට එයිද කියලා.
මොනහරි මලත් අපි තියාගත්තර පස්සේ ඔන්න විදිර තමයි දේවි කුසුමාසනකන ටයිටල් එක ෆයිනල් ටයිටල් එක විදියට අපිට පෙනුනේ. ඉතින් මම කල්පනා කරා මේ ෆිල්ම් එක සාමාන්‍ය සිංහලෙන් දැන් මේ අපි දේවි කුසුමාසන කියලා අහලා තියෙන. එතකොට මට හිතුණා මේකට ඉංග්‍රීසි වලිනුත් මේ නම දැම්මනම් හොඳයි කියලා. ඒ වුණාට ඔරිජිනල් එකේ බැලුවත් එහෙම මේ දේවි කුසුමාසන කියලා ඉංග්‍රීසි වලින් ටයිටල් එක දාලා නෑ. ඒක කෙලින්ම යටින් දාලා තියෙන්නේ ෆිල්ම් බයි ජයන්ත චන්ද්‍රසේ කියලා. මොකද මෙතන මටත් හිතුනේ ඉංග්‍රීසි වලින් දැන් ටයිටල් දෙකක් දෙපැත්තෙන් කොහෙන් හරි ගහන්න එක මේකේ අර තියෙන අර ක්ලියර් ගතිය නැතිවේද කියලා. ඒ නිසා මම කරේ දේවි කුසුමාසන කියන ඉංග්‍රීසි ටයිටල් එක පොඩ්ඩක් පැත්තකින් තියලා ෆිල්ම් බයි ජයන්ත චන්ද්‍රසේ කියන එක පොඩ්ඩක් තියාගත්ත එක තැන. ඊට පස්සේ මම කරපු දේ තමයි මේක මේ කව් වෙලා නැති වගේ පේන තැන් ලස්සන කව් ඇවිල්ල නෑ කියලා හිතන තැන්ටික පොඩ්ඩක් කව් එක පොඩ්ඩක් පිළිවෙලට හදලා මේ දයන්නයි වයන්නයි ටික එහෙම අර පොඩ්ඩක් ඊතල වගේ තිබුණේ ටික නැති කරලා පොඩ්ඩක් ඒ වයන්න එහෙම පොඩ්ඩක් කව් ගතිය අරගෙන පොඩ්ඩක් කිය රවුමට යන තියෙන ලස්සන පොඩ්ඩක් ට්‍රයි කරලා බලුවා කොහොමද කියලා. ඉතින් මට හිතුනා ඒක අර ඊතලේ වගේ තියෙන වයන්න වෙනුවට ඒක කිව්වනම් හොඳයි කියලා. ඉතින් මට හිතුණා ඒක ලස්සනයි කියලා. ඇත්තටම ඒක ගන්නට මම කලින් තිබුණ තියාගත්ත තැනටම ප්ලේස් කරලා බැලුවා. ඊට පස්සේ කලින් තිබුණු වයන්න අයින් කරා වී අකුර. දැන් මට හිතෙනවා ඇත්තටම කලින් තිබුණ කොට මේකේ පොඩි ලස්සනක් තියෙනවා කියලා වයන්න කර්ව් වෙච්ච එකෙන්. ඊට පස්සේ මෙන්න මේ උල වගේ තියෙන එකත් අපි අඩු කරගන්නවා. දැන් අර මට ඕන වෙච්චලා තිබිච්චර පොඩි ෆීමේල් ලුක් එක වගේ එක පොඩ්ඩක් එනවා. මෙන්න මේ තියෙන කර්වස් ගති ටික අපි පොඩ්ඩක් මේකේ තියෙන මේ පොයින්ට්ස් වලින් ඇදලා උල් වගේ තියෙන තැන් ටික පොඩ්ඩක් කර්ව් කරගන්න තමයි මේ try කරන්නේ. ඒකට ඒකේ තියෙන පොඩි ෆිනිෂින් එක කොහොමද ලස්සන වෙන්නේ කියලා ඒක මට අයිඩියා එකක් නැහැ හරියට මෙන්න මේ විදිහේ කරන්න ඕනේ කියලා. try කරලා බලනවා. ඉතින් ලස්සනයි කියලා අපිට සෙට් කරනකොට මම ඉතින් ඒක කරගන්නවා. ඒක මොකද මේක එහෙම කරන්නේ කියලා අයිඩියා එකක් නැහැ. මේ විදිහට තියෙනවා. දාගත්තර පස්සේ පොඩි අර පොඩි ලස්සන ෆිනිෂින් එකක් තියෙනවා වගේ පෙනුමක් එනවා මේකේ. මට එහෙම හිතුණා. ඊට පස්සේ අපි බලමු කොහොමද කියලා මේකේ ෆයිනල් එක තියෙන විදිය. මම කලින් කිව්වා වගේ මේක අර මම ඔළුවේ තියාගෙන එහෙම මේ විදිහට තමයි යන්නේ කියලා කරන්නේ නෙමෙයි. මම එකින් එක කරලා try කරනවා. ඉතින් මේක හරි ගියොත් ඒක තමයි ඒකට කොහොමද ඩිසයින් එක කරනකොට මගේ ඔළුවේ සාමාන්‍ය ගොඩක් වෙලාවට මේ විදිහට මේක කරන්න ඕනේ කියලා තිබුණාට ඒකින් එක කරාම කොයි විදිහද දෙන්නේ කියන එක ෆයිනල් අදහසක් වුණත් එහෙම ලොකුවට මම ඔළුවට ගන්නෙ නෑ. මොකද එතකොට අපිට ඒ වෙලෙට ඒ අර එන අයිඩියාස් එහෙම අපරාධ අපිට ලස්සන දේවල් තව කරන්න පුළුවන් තැන් තියෙනවා. මේ විදිහට අපි හදාගත්ත ටයිටල් එක ෆොටෝෂොප් එකට ඕපන් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි පේන්නේ. ඉතින් මේකට මම පොඩි ප්ලාස්ටික් ඉෆෙක්ට් එකක් එන්න සහ 3D ලුක් එකක් එන පොඩි වැඩ ටිකක් කළා. ඒකෙදි මට මුල ටික වීඩියෝ කරගන්න ඇත්තටම අමතක වුණා. මේක මම ටික දවසක් වෙනවා. ඉතින් මේ ගෲප් 1 එකේ මේ කියන මේ උඩින්ම තියෙන ටෙක්ස්චර් එක තමයි ඔයාලට පේන්නේ. මේ ගෲප් 1 එකට මෙන්න මේ දාලා තියෙන ටෙක්ස්චර් එකෙන් තමයි මේ පින මේ වටේ තියෙන රතු පාට කියන ඒ රතු පාට වයිබ් එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේ හරියටම පේන්නේ මෙන්න මේ ටෙක්ස්චර්ස් ටික මේකට ක්ලික් කරන්න. මොකද මේ ටෙක්ස්චර් එක මේ උඩින් දාලා තියෙන්නේ මෙන්න මේ උඩ තියෙන මේ ආර්ට්වර්ක් ටික මේ උඩින් ඇවිල්ලා තියෙන ටෙක්ස්චර් ගතිය ගන්න තමයි මේ උඩ තියෙන ටෙක්ස්චර්ස් ටික අපි ඇඩ් කරලා තියෙනවා. ඔයාලට පේනවා මේ රස්ටික් ලුක් එක ගන්න. ඉතින් මේ ටික දැන් අපිට මේ විදිහට පාවිච්චි කරන්න බෑ. ටයිටල් එක පෝස්ට් එකකට එහෙම දාන්න. මේකේ මෙන්න මේ අකුරු ටික විතරනේ ගන්න ඕන. එතකොට අපි කරන්නේ මෙන්න මේ අපිට ඕන තැනට මේ තියෙන ලේයර්ස් ටික සිලෙක්ට් කරලා ඒක අපි create with mask කියන දාන්න.
එතකොට ඔයාලට පේනවා ෆිල්ම් මේ ෂැඩෝස් ටිකත් එක්ක මේක විතරයි දෙන්නේ. ඊට පස්සේ අපි මේක PNG එකක් විදිහට සේව් කරලා තමයි අපේ පෝස්ට් එකට අපි පාවිච්චි කරන්න ගන්න. බලමු පෝස්ට් එකට කොහොමද මේක view එකේ එන්නේ කියලා. මම පෝස්ට් එක පොඩ්ඩක් අපේ තිබුණ මෙතන තිබුණ දේවි කුසුමාසන කියන පෝස්ට් එක දෙයක් තමයි මෙන්න මේ විදිහට තමයි පෝස්ට් එක එන්නේ. පෝස්ට් එක මම ඔයාලට zoom out කරලා පෙන්නන්න. පෝස්ට් එකේ මෙතන තිබු කලින් තිබුණ දේවි කුසුමාසන කියලා ටයිටල් එක එයාලගේ නෝමල් ටයිටල් එක. ඉතින් මම මේක වෙනකොට මේ ටයිටල් එක කියලා බලුවා. කියලා මෙතන තිබිච්ච මේ ජයන්ති චන්ද්‍රසිරි සහ ජානකි විජේරත්න කියන නම් දෙක උඩට කරගෙන මම මෙතෙන්ට ඒ දෙක අරගෙන මේ ටික පොඩ්ඩක් ක්ලියර් එකේ තිබ්බ මේ ටයිටල් එක කොහොමද කියලා පොඩ්ඩක් හොඳට පෙන්න ඕන නිසා ෆිල්ම් එකේ ටයිටල් එක නිසා. ඊට පස්සේ මේකේ මේ දාලා තිබුණ මේ ප්‍රේම විශ්වය නොකරයි කිරුල් නොකරනදී කියන ටැග්ලයින් එක මම හිතන්නේ ඒකන් මම එතනින් ඇඩ් කරා. ඉතින් මට හිතුණා ඒක දේවි කුසුමාසන කියන නම නිකන් එතන තියෙනවට වඩා මේ කෑල්ලත් එතෙන්ට ආව නම් ලස්සන තියෙයි කියලා. ඊට පස්සේ යාළගේ තිබුණ තව සෙකන්ඩ් පෝස්ට් එකක් මම ඒ පෝස්ට් එකටත් ඒක දාලා බැලුවා. ඒකත් මට හිතුණා ටිකක් ඒකත් ලස්සනට ආවා කියලා. ඉතින් මෙතන තිබුණ යාළගේ දේවි කුසුමාසන කියන ටයිටල් එකයි යාළගේ මම මේ ග්‍රෑන්ඩ් ෆැන්ටසි එක නම් ටික ඉතින් මම ඒ ටික පොඩ්ඩක් ෆොටෝෂොප් එකේ ක්ලෝන් ටූල් එක සහ ජෙනරේටිව් ටූල්ස් ටිකක් භාවිත කරලා ඒක අයින් කරලා මම හදාගත්ත දේවි කුසුමාසන කියන ටයිටල් එක එතෙන්ට කිව්වා. කියලා මේ යාළගේ තිබිච්ච ටැග්ලයින් එක කලින් යූස් කරේ මෙතෙන්ට. මම මේ පෝස්ට් එකේට මම මේක මෙතන උඩට අරගෙන ඇවිල්ලා මෙතනින් ෆිල්ම් එකේ අධ්‍යක්ෂකතුමා සහ නිෂ්පාදන ප්‍රධානී ෆිල්ම් එකේ අධ්‍යක්ෂකතුමා සහ හෙඩ් ඔෆ් ප්‍රොඩක්ෂන් කියන නම් දෙක මෙතෙන්ට ඇඩ් කළා. මේ ෂැඩෝ එකක් කරන්න නම් මට හිතුණා මේක පොඩ්ඩක් ටිකක් හොඳට පෙනේ කියලා. මේක ෂැඩෝ එක හැබැයි අපි බ්ලැක්ම නෙමෙයි කියන්නේ. ඒකවල බ්ලැක්ම මේක ටිකක් ඒක ගැලපෙන්නේ නැති වෙයි කියලා හිතේ. නිසා මම මෙන්න මේ විදිහට තමයි ඒක ෆයිනල් කරගත්තා. මේ තියෙන පෝස්ට් එක තමයි පේන විදිය. මෙතනදී මට හිතුණා මේ උඩින් මේක මේකට අරගෙන තියෙන මේ එම්බ්ලම් එකක් වගේ හදලා තියෙන එක මැච් වෙන්නේ නැහැ කියලා. මේ මෙතන මේ පෝස්ටර්ස් දැක්කම අමුත්තක් දකින්න නැති අමුත්තක් වගේ පේන්නේ නැති මට ඒක හිතුණා එහෙම හරියන්නේ නැහැ කියලා. ඊට පස්සේ මම මේ ලේස් එක අයින් කරලා එම්බ්ලම් එක වලට ලේස් එක අයින් කරලා තමයි PNG එක සේව් කරගෙන මෙතෙන්ට ඒක පාවිච්චි කළේ. ඔයාලා මෙතනදී පේනවා ඒ කියන්නේ උඩට අපි අර රවුමට හදලා තිබිච්ච ඒ ගතිය එම්බෝස් එක වගේ තිබුණේ අර රවුමට උඩට අරගෙන තිබුණ ගතිය නැහැ. මෙතන පොඩ්ඩක් අර රස්ටික් ඒ අර ටීවී ලුක් එකට අපි හදාගත්ත ටයිටල් එක මේකෙම තමයි තියෙනවා. ඉතින් මට හිතෙනවා මේ පෝස්ට් එකකට උනත් මේ පෝස්ට් එකේ කලර් ටෝන් එකට කලර් තීම් එකට සහ මේ කතාවේ තියෙන දේවි කුසුමාසනගේ තියෙන සුන්දරත්වය ඊට පස්සේ යා මුහුණ දෙන කටු අත්දැකීම් ඊට පස්සේ ඒ කතාව ඇතුලේ තියෙන යාගේ දුක්බර කතාව ඒ වගේ මේ රස්ටික් ලුක් එක මට ඕනේ ඒකයි මේ හිතන වුණා කියලා. ඒක තමයි වීඩියෝ එක මේ ආර්ට්වර්ක් එක මේ විදිහට හැදුවේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම දේවි කුසුමාසන ෆිල්ම් එකට ඩිසයින් කරපු දේවි කුසුමාසන කියන ටයිටල් එක ආර්ට්වර්ක් එක කරලා ඉවර වුණේ. ඉතින් ඔයාලට මේක ගැන මොකද හිතෙන්නේ? මේක ලස්සනයිද? එහෙම නැත්නම් මේක වෙනස් වෙන්න ඕනද? නැත්නම් මේ කරපු විදිය හොඳයිද වගේ දේවල් ගැන කමෙන්ට් එකක් දාන්න පුළුවන් මේකට. එහෙම නැත්නම් මම මේ ආර්ට්වර්ක් එක මේ වීඩියෝ එකට අමතරව මේ ඩිසයින් ආර්ට්වර්ක් එක සහ මේක මම දාලා කරපු දේවි කුසුමාසන පෝස්ට් එකට මම මේක පොඩ්ඩක් තියලා බැලුවා. ඒ ආර්ට්වර්ක් ටිකත් එක්ක මගේ Facebook page එකේ මම මේක පබ්ලිෂ් කරනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒකට කමෙන්ට් එකක් දාන්න. ඒක ෂෙයා කරලා මට උදව්වක් කරන්න. ඉතින් එහෙනම් ඊළඟ මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙයි.